හලෙලුයා. සුබ දවසක් වේවා. ජීවිතේම පාට කරන ජීවිතේ සිනහවෙන් උගන්නන දවස්පතා බයිබල් පාඩම වෙතටයි අද දවසේ ඔබ සම්බන්ධ වන්නේ. ඉතින් අලංකාර දවසක දෙවියන් වහන්සේ අප එකතු කර තිබෙනවා. ඉතින් අද දවසෙත් ඔබ දන්නවා අපේ දේශනා මාලාව තුළ අපි හැමදාම කතා කරන්නේ ජීවිතයට වැදගත් වන දේවල්, විශේෂයෙන්ම ප්‍රායෝගික දේවල්, අපි ජීවිතේ ක්‍රියා කරන දේවල්. ඒ නිසා තමයි අද ගොඩාක් දෙනෙක් මේ බයිබල් පාඩම් ඉතාමත් ආසාවෙන් අහන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ඔබ තවත් අයට මේ දේශනා මාලාවන් හඳුන්වා දෙන්න. හොඳයි, අද දවසේ අපි මාතෘකාවට යනවා. ඇත්තටම දේව දරුවනේ, ජීවිතේ මම හැම වෙලාවකම කියන දේ තමයි අපිට දුකද සතුටද ඇති වෙන්නේ අපි ගන්න තීරණත් එක්ක සහ අපි ක්‍රියා කරන විදිහෙන්. අපි හැම මොහොතකම නිවැරදි විදිහට ක්‍රියා කරා නම් අපේ ජීවිතයේ ඇති වෙන බොහෝ ගැටලු වලට හරි විසඳුම ලැබෙනවා. ඒ වගේම තමයි දුක් වීමේ අවස්ථාව අපේ ජීවිතෙම මගහැරෙනවා. නමුත් අපි ක්ෂණිකව සහ ඉක්මනින් ක්‍රියා කිරීම නිසා ගොඩක් වෙලාවට අපේ ජීවිතවල ඇතිවන්නේ හිතා ගන්නත් බැරි තරම් ප්‍රශ්න සහ ගැටලු. ඉතින් ගොඩක් වෙලාවට අපි යම් ක්‍රියාවක් ඇති වෙන්න නම් අපි විශේෂයෙන්ම ඒ ක්‍රියාව ඇති කරන්නේ අපේ බුද්ධියෙන්, අපේ මොළයෙන්. එතකොට මේ මොළයෙන් ඇතිවන ක්‍රියාවට මොළයට පණිවිඩ ලබා ගන්න ක්‍රම තුනක් තිබෙනවා. ඒ තමයි දැනුම, හැඟීම. මේ දැනුම සහ හැඟීම ඇති වෙන්නේ අපිට පේන දේවල්, අපිට ඇහෙන දේවල්, අපි හිතන විදිහ සහ අපේ අත්දැකීම් මට්ටම සහ අපේ දැනුම ප්‍රමාණය සහ අපේ බුද්ධියත් එක්ක. උදාහරණයක් විදිහට මෙහෙම කතා කරමු. දැන් කෝච්චිය යන ශබ්දය වැඩිහිටියෙක්ට, කෝච්චියක් යද්දී වැඩිහිටියෙක්ට ඒක අනුතුරුදායක සද්දයක්. විශේෂයෙන්ම වැඩිහිටියෙක් නම් ඔහු පරිස්සම් වෙනවා, ඒ කෝච්චි පාරෙන් අයින් වෙනවා, රේල් පාරෙන් අයින් වෙනවා. නමුත් පුංචි දරුවෙක්ට කෝච්චි ශබ්දය ඇහෙද්දී ඔහු ඇය පුංචි දරුවා ඒ දෙසට දුවනවා. ඉතින් මේක ඇති වෙන්නේ මේ දරුවට කෝච්චිය බලන්න ආසයි. ඉතින් මේ දරුවා කෝච්චිය දෙසට දුවනවා. නමුත් වැඩිහිටියෙක් අයින් වෙනවා. මේ සරල උදාහරණයක් ඔබට තේරෙනවා මනුෂ්‍යයාගේ බුද්ධි මට්ටම සහ මනුෂ්‍යයාගේ දැනුම් මට්ටමත් එක්ක ජීවිතේ ඕනෑම වෙලාවක ක්‍රියා කරන ආකාරය වෙනස්. ඉතින් ඔබ සහ මම අවට ඉන්න මිනිස්සුත් එහෙම තමයි. එකම කාරණේදී මිනිසුන් ක්‍රියා කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. කලබල වෙනවා, සමහර ඉක්මනින් කතා කරනවා. නමුත් දේව දරුවනේ මතක තියාගන්න දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියන්නේ කියලා බලමු. හිතෝපදේශ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ මම කියවන්න යනවා. මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය. දේව දරුවනේ, බුද්ධිමත් නැති, මෙතන මෝඩ කියන අදහස කියන්නේ මේ ඉගෙන ගත්තේ නැහැ, අකුරු කියවන්න දන්නේ නැහැ, බයිබලේ කියවන්න දන්නේ නැහැ කියන අයට නෙමෙයි. මතක තියාගන්න, බයිබලය යනුව මෝඩයා කියලා කියන්නේ ඉගෙන ගන්න අකමැති කෙනා සහ දැනුම ලබා ගන්න අකමැති අය. රයිට්? ඉගෙනගෙන නැහැ කියන අර්ථය එතන දෙන්නේ නැහැ. නමුත් දැන් මෙතන කියනවා මෝඩයා නැත්තම් බුද්ධිමත් අඩු කෙනාට තමන් කරන හැමදේම හරි විදිහට පේනවලු. දැන් මම අද දවසේ අහන්න කැමති, ඔබ කරන හැමදේම ඔබට හරියට පේනවා නම් ඔබ ප්‍රඥාව අඩු කෙනෙක්. දැන් සැබෑ බුද්ධිමත් මනුෂ්‍යයාට තමන් කරන හරි දේ හරි විදිහටත්, තමන්ට වැරදුණු තැන් වැරදුනා කියලත් ඔවුන්ට තේරෙනවා. තමන් හරි ස්ථානයේ ඔවුන් කියනවා ඔව් මම හරි, මම වැරදි නෑ. නමුත් ඔවුන් වැරදි ස්ථානයේ ඔවුන් සමහරට පසුතැවිලි වෙයි, සමහර විට තමන්ගේ පය ආපස්සට ගනී, තමන් කරන්න ගිය දේ වැළකෙයි. ඔහු ප්‍රඥාවන්තයි. නමුත් සමහර බුද්ධිමයෙන් අඩු නැත්තම් මෝඩ කියන අදහස් කරන බයිබලයේ තියෙන පුද්ගලයන් තමන් මොන දෙයක් කරත්, මොන දෙයක් කිව්වත්, මොන තීරණයක් ගත්තත් තමන්ගේ ඇස්වලට අනුව ඒ දේ නිවැරදි, ඔවුන් පිළිගන්න කැමති නැහැ තමන් කරපු දේ වැරදි කියලා. ඒක තමයි මෝඩයාගේ ලක්ෂණය. ඉතින් මෝඩයාගේ මාර්ගය තමන්ගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය. මෝඩයා කියන කෙනා මොන දෙයක් කළත් ඒක තමන්ගේ ජීවිතේ ඒක හරි විදිහට තමයි ඔහු පිළිගන්නේ. ඔහු මොන දෙයක් කළත් ඒක උට හරි. ඔහු මොන දෙයක් කළත් ඒ දේ හරි. ඉතින් ඒ වගේම තමයි මෝඩ මනුෂ්‍යයා හැම වෙලාවකම තමන්ගේ ඇස්වලට පෙනෙන විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒක විශේෂ ලක්ෂණයක්. දේව දරුවනේ, අපි අපේ ඇස්වලට පේන දේත් එක්ක ක්‍රියා කරන්න යන්නේක තරම් භයානක දෙයක් නැහැ තව. උදාහරණයක් විදිහට මිනිහෙකුට කේන්ති ගිහිලා තියෙනවා නම් ඔබත් ඔහු සමග එක පාරටම කේන්ති ගන්න ගියා නම් සමහර විට මේ මිනිහයා කේන්ති ගත්තේ ඇයි කියන්න ඔබ හොයලා බලන්න අවශ්‍යයි. ඔහුට ඇත්තටම කේන්ති ගියේ ඇයි? ඔහුගේ හදවතේ තියෙන කාරණය, ගොඩාක් මිනිස්යන් කේන්ති ගන්න හිතේ එක දෙයක් තියාගෙන වෙන දෙයකට. ඉතින් සමහර විට ඔය කේන්ති ගන්න පුද්ගලයා වෙන කාරණයක් නිසා කේන්ති ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ වෙලාවට ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕනේ ඒ කේන්ති ගත්ත පුද්ගලයාගේ කේන්ති නිවෙන තුරු. හලෙලුයා. මේක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෝඩ මනුෂ්‍යයා මොකද කරන්නේ? තමන්ගේ ඇස්වලට පේන දේත් එක්ක නිතරම ක්‍රියාත්මක වෙනවා.
හලෙලුයා. තමන්ගේ ඇස්වලට පේන්නේ මොනවද? අද ගොඩක් වෙලාවට කලබල වෙනවා නම් ඉක්මන් කෝපය, ඉක්මන් කේන්ති අනුව අද මිනිස්සයාට තමන් දකින දේ අනුව ශනිකව තීරණය කරනවා මේක තමයි වෙලා තියෙන්නේ. නමුත් මම ඔබට කියනවා හැම වෙලාවකම ක්‍රියා කරන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ක්‍රියා කරන්න ඉවසන්න. ඔබ බලන්න ඇත්තටම කුමක්ද උනේ? සමහර මිනිස්සයන් ඉන්නවා තමන්ගේ අදහස් බෙදා ගැනීමේදී දුර්වලයි. උදාහරණයක් විදිහට දෙමළ මිනිස්සෙක් සිංහල කතා කරන්න ගියාම, සිංහල මිනිස්සෙක් දෙමළ කතා කරන්න ගියාම ඔබ දන්නවද ඒ ස්ථානවල කොච්චර වචන පැටලෙනවද? අපි දන්නවා දෙමළ සිංහල කෝලහලයේදී මේ ත්‍රස්තවාදයට කලින් ගොඩක් වෙලාවට උනේ මේ දේ තමයි. මොකද දෙමළ මිනිස්සයන් සිංහල කතා කරද්දී උන්ට වචන හරියට තේරුම් කර දෙන්න බෑ. ඉතින් ගැටුම් ඇති වෙනවා. ඒ වගේම සිංහල මිනිස්සයන් දෙමළ මිනිස්සෙක් කතා කරද්දී තමන්ගේ අදහස හරියට තේරුම් කර දීමේ බැරිකම නිසා ඔන්න ගැටුම් ඇති වෙනවා. ඒක තමයි පස්සේ භයානක තත්වයකට ආවේ. ඒව දරුවනේ ජීවිතේ අපි මිනිස්සු කතා කරද්දී මිනිස්සු ක්‍රියා කරද්දී මිනිස්සුගේ බුද්ධි මට්ටම මොකක්ද කියලා බලන්න. උදාහරණයක් විදිහට අවුරුදු 18 19 20 කියන්නේ තරුණ වයසේ දරුවන් ළමයි කරන ක්‍රියාවත් ඒ වගේම අවුරුදු 40 සහ 50 අය කරන ක්‍රියාවත් අතර ලොකු වෙනසක් තියෙනවා. සමහරවිට එකම ක්‍රියාව කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් දෙදෙනාගේම බුද්ධි මට්ටම ඉතාමත් වෙනස්. ඉතින් ඔබගේ ජීවිතේ සමහරට ඔබත් එක්ක ගැටෙන්න එනවා නම් තරුණ වයසේ ළමෙක් ඔබ කල්පනා කරන්න ඕනේ මේ කෙනාගේ බුද්ධි මට්ටම ඉතාමත් අඩුයි. මේ කෙනාගේ තේරුම ඉතාමත් අඩුයි. ඉතින් ඔබ ඉතාමත් ඉවසීමෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි වගේ වෙලාවක. සමහරට දරුවන් ඉන්නවා දෙමව්පියන් රිද්දන. සමහර විට ඔබ ඒ වගේ අවස්ථාවන් වලදී ඉවසීමෙන් ක්‍රියා කරන්න හේතුව ඔවුන්ගේ බුද්ධි මට්ටම සහ ඔවුන්ගේ දැනුම තමයි වර්ධනය වෙලා නැහැ. එහෙම නැත්නම් ඔවුන් තව කාලයක් ඇද්දී පාඩම් ඉගෙන ගනීවි. ඒව දරුවනේ මෝඩ මිනිස්සයා තමන්ගේ ඇස්වලට පේන මාර්ගත් එක්ක හැසිරෙන බව දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. තමන්ගේ ඇස්වලට පේන දෙයින් ඉක්මනින්ම තීරණය ගන්න කෙනා. තමන්ගේ කනට ඇහෙන දෙයින් ටක් ගාලා ක්ෂණිකව තීරණය අරගෙන කලබල වෙලා හැම දෙයක්ම අවුල් කරලා විනාශ කරලා පාගන තැනටපත් වෙන කෙනා ඊටමත් අඥාන කෙනෙක් විදිහට මා දකිනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය අනුව එවන් අවස්ථාවක ඔබ සිටිනවා නම් හොඳම දේ තමයි නිශ්ශබ්ද වෙන්න. මොකද දෙවියන් වහන්සේ උත්තර දෙන්න ඕන වෙලාවට උන්වහන්සේ උත්තර දෙන්න ගන්නවා. උන්වහන්සේ පිළිතුරු දෙනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ක්‍රියා කරයි. ඉතින් හැම වෙලාවකම මතක තියාගන්න ඇස්වලට පෙනෙන දේ ඇත්ත නෙවෙයි. කනට ඇහෙන දේ ඇත්ත නෙවෙයි. ඒ නිසා අපි ඇත්තම කාරණේ තමයි යක්ෂය අපේ ජීවිතේ බොහෝ යහපත් දේ අපිට පෙන්වමින් සිටිනවා. ඉතින් අර කතාවක් තියෙනවා. සමහර මිනිස්සුන් රෝසමල් යහනාව තුල කටු දකින අය ඉන්නවා. තවත් සමහර අය කටු අතර රෝසමල් දකින අයත් ඉන්නවා. ගොඩක් දෙනෙක් බොහෝ දේ හොඳට තිබුණත් අයහපත් දේ විතරක් හොයන බුද්ධිමත්යන් අඩු මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි තවත් මිනිස්සු අඩුපාඩු බොහෝමයක් මැද යහපත් දේ පමණක් දකින මිනිසුන් කොට්ටාසිකුත් ඉන්නවා. ඉතින් මේ අතර ඔබ කවුද? මම බුද්ධිමත්යන් අඩුයි, බුද්ධි මට්ටම අඩුයි කියලා කියන්නේ කරුණාකර ඔබ අව탁සිරු කරනවා නෙමෙයි. මොකද ඔබ ඉගෙනගෙන නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඉස්කෝලේ ගියේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ උගත් නැහැ කියලා. ඇත්තටම උගත් කෙනකින් අදහස් කරන්නේ ජීවිතේ ඔබ ජීවත් වෙන ආකාරය සහ තේරුම් ගැනීම හැකියාව. ඔබට පුළුවන් වෙනවනේ මිනිස්සුෙකු තේරුම් ගන්න. අද ගොඩක් වෙලාවට ජීවිතේ ගැටලු ඇතිවන්නේ තේරුම් ගැනීම නැති නිසා. ඔබ එකිනෙකනාව තේරුම් ගත්තා නම් ජීවිතේ ඔබගේ ජීවිතේ බොහෝ ප්‍රශ්න වලින් ඔබට ගැලවෙන්න පුළුවන්. හිතෝපදේශපතේ 15 වෙනි පදයේ මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේ. එහෙත් ඥානවන්තයා දැනෙමිතිකම් අසන්නේය. ඔබට පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙක්ගෙන් අහන්න, තව කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, තව කෙනෙක් කියන දේ දැනගන්න. හැබැයි මේකෙන් අර්ථවත් කරන්නේ නැහැ ඔබ දකින කෙනාගේ උපදෙස් ගන්න. ඔබ දන්නවද තව කෙනෙක්ගෙන් උපදෙස් ගද්දී ජීවිතේ විශේෂයෙන්ම මැදින් ඉඳලා විශේෂයෙන්ම අතර මැදියෙක් විදිහට උපදෙස් දෙන කෙනෙකු තෝරගන්නවා මිසක් එක පැත්තකට පමණ බර වුණු උපදෙස් ඔබගේ ජීවිතේ විනාශ කරලා දාන්න පුළුවන්. මොකද ගොඩාක් පෞල් ජීවිත නැති වෙලා තිබෙනවා විශේෂයෙන්ම උපදෙස් දෙන අයගෙන්. මොකද උපදෙස් දෙද්දී දෙපාර්ශ්වයෙන්ම මැදහත් ලෙස දකින්න පුළුවන් උපදෙස්කරුවෙක්ගෙන් ඔබගේ පෞල් ජීවිතවල ප්‍රශ්න විසඳගන්න පුළුවන්. අද ගොඩාක් අය උපදෙස් දෙද්දී තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මත උපදෙස් දෙන්න යන නිසා ගොඩක් උපදෙස් තුලින් විනාශ වී යනවා. මම කියන්න කැමති ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි ශුද්ධ බයිබලය. ඔබට ආර්ථික ප්‍රශ්න තියෙනවා ඔබගේ බයිබලයට යන්න. බයිබලය තමයි මේ ලෝකේ තියෙන උපදෙස් දෙන හොඳම පොත. ඔබ පෞල් ප්‍රශ්න වලින් ඉන්නවා නම් ඔබගේ ජීවිතේ ඔබට උපදෙස් අවශ්‍ය නම් ඔබ තරුණයෙක් නම් තරුණියක් නම් ඔබ මද්ද්‍රව්‍යයට බැහැවිලා ඉන්න කෙනෙක් නම් ඔබට අවශ්‍ය කරන සෑම උපදෙසක්ම ශුද්ධ බයිබලය තුල තිබෙනවා. ඒ වගේම දේව දරුවනේ ඔබට මදහත් ලෙස උපදෙස් දෙන්න මිනිස්සුගේ පිහිටත් උපකාරයත් ඔබට අවශ්‍යයි. ඉතින් අපි මගේ සේවය තුල ආශිර්වාදලත් බලාපොරොත්තු වී සේවය තුල මම ලෑස්ති ඔබට උපදෙස් දෙන්න. දේ වචනේ තුල. ඉතින් ඔබට ගැටලු තියෙනවා නම් මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් විදිහට එවලා තියන්න. ඒ ප්‍රශ්නේ කියවලා ඔබට අවශ්‍ය කරන උපදෙසක් ලබා දෙන්න අපි සූදානම්.
එනිසා දේව දරුවනේ හිතෝපදේශ පොතේ 12:15 ඒ ඥානවන්තයා දැනමිතකම් අසන්නේය. 16 වෙනි පදේ කියනවා මෝඩයාගේ කෝපවීම එවලේම එළිදරව් වන්නේය. ඉතින් මෝඩ මනුෂ්‍යයාගේ කේන්තිය ඒ වෙලාවෙම එළියට එනවා. ඒ වෙලාවෙම එළියට එනවා. ඉතින් ෂණිකව කේන්ති ගන්න මනුෂ්‍ය දැක්කොත් ඔහු බුද්ධිය අඩු කෙනෙක් විදිහට පමණයි අපිට දකින්න පුළුවන්. එච්චරයි. නමුත් තව කාරණයක් මම ඔබට කියන්න කැමතියි. කෝපයේ සංගවලා පිටිපස්සෙන් පහර දෙන කෙනා වෛරකාරී බව ශුද්ධ බයිබලයේ කියනවා. ඒ කියන්නේ හිත ඇතුලේ කෝපෙත් තියෙනවා. නමුත් කෝපය එළියට පෙන්වන්නේ නැහැ. ඔහු රහසගතව ඔහුගේ හතුරන් විනාශ කරමින් සිටිනවා. ඒකත් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න නැහැ. සමහර මිනිස්සුන්ට ශනිකව කේන්ති ගියත් ඒක එතනින් ඉවරයි. නමුත් තමත් සමහර පිරිසට කේන්ති යන්නේ නැහැ. නමුත් ඔහුගේ හදවත තුල සදාකල් ඒ වෛරය තැම්පත් කරමින් කාලයනතුරු බලා සිටිනවා කොහොමද පරිගන්නේ කියලා. ඉතින් මෙවන් මිනිසුත් ඉන්නවා මේ සමාජයේ. ඉතින් මම කැමති ඔබ කාලයනකම් බලන් ඉන්න වෛරක්කාරයෙක් වෙනවට වඩා ඔබගේ කේන්තිය ශනිකව එළිදරව් කරන්න. නමුත් ඒ කේන්තිය තුලින් තව කෙනෙක්ව හානි කරන්න නොවේයි. ඔබට පුළුවන් ඔබගේ කේන්තිය තව කෙනෙක් හානි නොවන ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ඒක වැරදක් නැහැ. ඉතින් දේව දරුවනි ඊළඟ පදේ කියනවා එහෙත් බුද්ධිමත් මිනිසයා ලැජ්ජාව සංගවා ගන්නේය. ඔබ ලැජ්ජාවන ආකාරයට ඔබගේ කේන්තිය ප්‍රකාශ කරනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න නැහැ. හලෙලූයා. ඉතින් අද දවසේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ජීවිතේ පාಠ කරන බයිබල් පාඩම ඔබ ඉගෙන ගත්තා නම් අද වෙනතුරු අපේ දේශනාන හැමෝම පහලින් කමෙන්ට් කරන හැමෝම කමෙන්ට් එකම කියවුවා මට තේරෙනවා දෙවියන් වහන්සේ මිනිසුන්ගේ ජීවිතවල බලවත් දෙයක් කරමින් සිටිනවා. ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුති. අද දවසෙත් හෙට දවසෙත් අපි අලුත් දේශනාවකින් හමු වෙමු. පහලින් කමෙන්ට් කරන්න දිගටම විශේෂයෙන්ම මේ දේශනාව ගැන අදහස් ඔබට තියෙනවා නම් ඒ අලුත් දේවල් ඔබගේ ජීවිතයේ අත්දැකීම් කමෙන්ට් හරහා බෙදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. තවත් අයට මේ ෂෙයා කරන්න, තවත් අය එකතු කරන්න අපේ channel එකත් එක්ක. අපි නැවත දවසක් හෙට දවසෙත් අපි අලුත් දේශනාවකින් හමු වෙනවා. ඔබ සියලු දෙනාට ජේසුස් පිටයි